අද අපි බලමු ඔයා තෙරපි වලට යන්න ඕනේද නැද්ද කියලා දැනගන්න පුළුවන්. එහෙම නැත්නම් කවුන්සලින් යන්න ඕනේ කියලා ආයෙත් පාරක් කවුන්සලින් යන්න ඕනේ කියලා දැනගන්න පුළුවන් ලක්ෂණ 5ක් පිළිබඳව. මම හිතන්නේ අපි කවුරුත් වැදගත් දෙයක් කියලා හිතන්නේ නෑ මේ තෙරපි වලට යන එක. අපි මේකප් කරනවා වගේ අපි අලුත් ඇඳුම් ගන්නවා. එහෙම නැත්නම් අපි ජිම් එකට යනවා වගේ මේක සාමාන්‍ය දෙයක් විය යුතුයි කියලා. අපේ ඇඟේ ලෙඩක් ආව වෙලාවට අපි ડોක්ටර් කෙනෙක් හම්බ වෙනවා. හැබැයි ඇයි අපි මානසික ලෙඩ වුණාම ડોක්ටර් කෙනෙක් ගාවට යන්නේ නැත්තේ? ඒක විශේෂයක් කරගන්නේ නැත්තේ? ඒක කතා කළ යුතු දෙයක් කියලා විශ්වාස කරන්නේ නැත්තේ? මේ සඳහා මේක වැදගත් දෙයක්ම පමණක් බව තේරුම් ගැනීම සහ කොයි වෙලාවටද කොයි අවස්ථාවන් වලදීද අපි මේක පහු කළ යුත්තේ නැත්තේ? එහෙම නැත්නම් මේ ලක්ෂණ කාගෙන් හරි පේනවනම් ඔයාට පේන්න තියෙනවා නම් එයාව යොමු කරන්න මොනවාද ලක්ෂණ? කොයි වගේ ලක්ෂණද කියන එක පිළිබඳව අපි බලමු. ලංකාව වගේ රටක් ගත්තම කවුන්සලින් තෙරපි කියන එක එච්චරම කොමන් නැති වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔයා කවුන්සලින් යනවා නම් කාටවත් කියන්න එක සීක්‍රට් එකක් විදියට තියාගන්න වෙන්න පුළුවන්. හැබැයි අපි මේක ගොඩක් නෝමලයිස් කරනවා නම් ඊටාම හොඳ දෙයක්. මොකද මිනිස්සුන්ට අනිවාර්යයෙන්ම දරා ගන්න බැරි වෙන අවස්ථාවන්. එහෙම නැත්නම් අපිට ගොඩක් දුක හිතිලා අපිව බර්න් අවුට් වෙන අවස්ථාවන් අනන්තවත් තියෙනවා. ඒක නිසා ඔයා කාටවත් නොකිය තනියම සෆර් කරනවට වඩා මේක කියලා ඔයාට හොඳ වෙන්න පුළුවන් කියන එක දැනගෙන ඉන්න එක හරිම වැදගත් කාරණාවක්. අපි යමු පළවෙනි ලක්ෂණය මොකක්ද කියලා බලන්න. පළවෙනි එක තමයි we cry for no reason. ඒ කියන්නේ සමහර වෙලාවට අපි මොනවා හරි කර ඉන්නවා කියලා හිතන්නකෝ. මොකක් හරි පෝස්ට් එකක් බලාගෙන ඉන්නවා. අපිට අඬන්න හිතෙනවා. අපි හුඟක් අඬනවා. සමහර වෙලාවට වොෂ් එකක් තාති වෙන්න පුළුවන්. හේතුවක් නැතුව ඔයාලට සමහර වෙලාවට දෙයක් මතක් වෙලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සිදුවීමක් දැකලා වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඔයා අඬන්න බලනවා. ඒ කියන්නේ ඔයා ඉමෝෂනලි ෆුල්. මේ වෙලාවට ඔයා දැනගන්න ඕනේ මේක කතා කරන්න ඕනි කියලා. හිතේ තියෙන ඒවා ඉමෝෂන්ස් එළියට දාන්න ඕනි කියන එක තේරුම් ගන්න ඕනේ. දෙවෙනි එක තමයි thinking negatively a lot. ඒ කියන්නේ ගොඩක් වෙලාවට ඔයා ඍණාත්මක විදිහටමයි. සමහර වෙලාවට ඔයාගේ ඔළුව ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන්නේ හැම දෙයක් දිහාම නරක විදිහට බලන්න. එහෙම නැත්තම් අපිට මොකක් හරි නරක දෙයක් වෙන්න යනවා. මේක නම් කොහෙන් නතර වෙයිද දන්නේ නැහැ. සමහර වෙලාවට දෙයක් පටන් ගන්න ගියාම මේක සක්සස්ෆුල් වෙන්නේ නැහැ. හැම වෙලෙම ඔයාගේ මනස ඔයා දන්නේම නැතුව මේ රූමිනේෂන් කියලා අහලා ඇති. ඒක ඔටෝමැටික්ලි අපි ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන විදිහට එයා චැට් කරනවා. ඔළුව දිගින් දිගටම ඔයාට කරන්න දෙන්නේ නැතුව ඔයාගේ self doubt ඒ වගේම තමයි confidence අඩු කරනවා. මෙන්න මේ වගේ දේවල් නිසා ඔයාගේ ජීවිතේ පසුබාලා තියෙනවා අනිවාර්යෙන් මතක තියාගන්න ප්‍රොෆෙෂනල් හෙල්ප් එක ගන්න ඕනේ ලක්ෂණයක් තමයි මේක. සමහරවිට අපිට මේ සයිකල් එක තනියම කඩා ගන්න අමාරුයි. අපි මනසෙන් කොච්චර try කරත් මේක ප්‍රොෆෙෂනලි අපි සමහර වෙලාවට ක්‍රිටිකලි හිතලා එහෙම නැත්නම් හිතන හැමදේම ඇත්ත නෙවෙයි කියන එක තේරුම් ගැනීම තුලින් සමහර වෙලාවට දවසකින් නෙමෙයි මේක ඔයා ප්‍රෝග්‍රෑම් වෙලා වගේ මනසින් ට්‍රේන් වෙලා කරන්න පුළුවන් දෙයක්. තුන්වෙනි එක තමයි පරණ නරක පුරුදු වලට යොමු වීම. ඒ කියන්නේ ඔය ඇඩික්ෂන්ස් තියෙනවා නම් ඇඩික්ෂන්ස් වලට ආයෙත් පාරක් ඔයා යොමු වෙලා නම් එහෙම නැත්නම් ඩ්‍රග්ස් මිස්යූස් කරනවා නම් හිතුමතේට ඩ්‍රග්ස් පාවිච්චි කරනවා නම් එහෙම නැත්නම් ඩ්‍රග්ස් ඕවර්යූස් කරනවා නම් ඩ්‍රග්ස් දීලා තියෙන විදිහට වඩා වැඩි ප්‍රමාණයකින් ඔයා ගන්නවා නම් වෛද්‍ය උපදෙස් වලින් තොරව ඒ වගේම තමයි නරක කැම රටාවන් වලට යොමු වෙලා නම් නරක විදිහට ජීවන රටාව ගෙනියන්න පුරුදු වෙලා තියෙනවා නම් මෙන්න මේ වගේ දේවල් වලට යොමු වෙලා කියලා කියන්නේ නිතර තනියෙන් ඉන්න try කරන එක සමහරලාට social interactions වලින් තොර වෙලා තනියෙන් ඉන්න try කරන එක වගේ දේවල් තියෙනවා නම් මේ ලක්ෂණ තියෙනවා නම් මේකත් හඳුනා ගන්න ඕනේ ලක්ෂණයක්. හතරවෙනි එක තමයි emotions controlling us කියලා කියන්නේ. ඒ කියන්නේ හැඟීම් ඔයාව control කරනවා වගේ දැනීමක්. ඒ කියන්නේ ඔයාට සමහරවිට මේ තරහ යන එක ශනික කෝපය වගේ දේවල් control කරගන්න අමාරුයි. emotions ඔහේ යනවා. ඔයාට දන්නේම නැතුව ගොඩක් වෙලාවට හිතන්නත් කලින් ඔයා reaction එක දීලත් ඉවරයි. මෙන්න මේ වගේ දේවල් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයා ඉන්නේ emotionally ගොඩක් රිස්කි තැනක.
මේ වගේ අය තමයි සමහර වෙලාවට ශනිකව ගිහිල්ලා දෙයක් කරන්න බලන්නේ, ජීවිත හානි කරගන්න බලන්නේ සහ අනිත් අයට කරදර කරන්න බලන්නේ. ඉතින් මෙතෙන්දී ඔයාත් හිතලා බලන්න, ඔයා කලින් එහෙම නෑ. හැබැයි දැන් ඔයාට නිතර තරහ යනවා, ට්‍රැෆික් එකේ ඉති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වැඩ කරන තැන වෙන්න පුළුවන්. අනිත් අයත් එක්ක තරහ යනවා, නුරුස්සනවා. මෙන්න මේ වගේ ලක්ෂණ තියෙන එක. අපිට කතා කරන්න කොච්චර අය හිටියත්, සමහර වෙලාවට ආදරණීයන් හිටියත් තෙරපිස්ට් කෙනෙකුට රීප්ලේස් වෙන්න බෑ එතන. මොකද අපිට හැම වෙලේම හැමෝටම හැම දෙයක්ම කියන්න අමාරුයි. ඒ වගේම තමයි අපිට හොඳ සවන් දෙන කෙනෙක්, ඇක්ටිව්ලි ලිස්නර් කෙනෙක් වෙන්න සමහර තැන්වලදී අමාරුයි. ඒක නිසා තමයි අපිට තෙරපිස්ට් කෙනෙක් අවශ්‍ය වෙන්නේ, කවුන්සලර් කෙනෙක්. සමහරවිට කවුන්සලර් කෙනෙක් තමන්ගේ ආදරණීයන්ට වඩා කෙනෙක් දිහා විවෘත මනසකින් බලනවා, ජජ් කරන්න යන්නේ නැහැ. ඒ වගේම තමයි ගොඩක් වෙලාවට එයා ඔයාට ඔයාගේ ලයිෆ් එක මෙහෙම ගත කරන්න කියලා උපදෙස් දෙන්න යන්නේ නැහැ. එයා කරන්නේ ඔයාට ඔප්ෂන්ස් පෙන්නලා දෙන එක. ඔයාට මගහැරලා තියෙන තැන් පෙන්නලා දෙන එක. හැබැයි මෙතෙන්දී ඔයාට කියන්න කිසිම කෙනෙක් නැත්තම් අනිවාර්යයෙන්ම ඔයාට මේ වගේ ඇහුම්කන් දෙන කෙනෙක් ජීවිතේට ඉන්නවා නම් ඒක අනිවාර්යයෙන්ම විසින් එක. ඒක නිසා අනිවාර්යයෙන්ම මේ කාට හරි මේ ගැන දැනුම් දෙන එක වැදගත් වෙනවා. පස්වෙනි එක තමයි any thought of death or killing self. ඒ කියන්නේ ඔයාට හිතෙනවා නම් මේ ප්‍රශ්න මග හරින හොඳම ක්‍රමය තමයි මරණය කියලා. සමහර වෙලාවට ඔයාට හානි කරගන්න එක, එහෙම නැත්නම් අවධානය ගන්න ඔයාට සමහර වෙලාවට try කරනවා වෙන්න පුළුවන්. suicidal thoughts එන්න පුළුවන්. හැබැයි අන්තිමේට මේ වගේ අය මං අහලා තිනවා ඇත්තටම ජීවිතේ වන්දි ගෙවන්න සිද්ධ වුණ අවස්ථා. ඒක නිසා මේ වගේ සිදුවීම් වලට මුහුණ දීලා තියෙනවා නම් ඔයාට අනිවාර්යයෙන්ම ප්‍රොෆෙෂනල් හෙල්ප් එක අවශ්‍ය වෙනවා. ඇත්තටම අපිට අවශ්‍ය වෙන ජීවත් වෙන්න හෝප් එක. ඒ වගේම තමයි අපිට ඒ සඳහා උනන්දුව තියෙනවා නම්, කැපවීම තියෙනවා නම් කරන්න බැරි දෙයක් නැහැ. මං හිතනවා ඔයාලට අද මං කියලා දුන්න කරුණු 5 හරියටම තේරෙන්නේ නැති කියලා. මේ වගේ ලක්ෂණ තියෙනවා නම් අනිවාර්යයෙන්ම කවුන්සලින් වලට යමු වෙන්න. වැදගත් වෙන කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එක ෂෙයා කරගන්න, ලයික් කරගන්න, කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.